හායි යාළුවනේ මාළුවා මේ අර ගමන් එන ගමන් ඉන්නේ මාළුවාව ගන්න පුදුම ගෙමක් දුන්නේ අල්ලගත්තා මාළුවා ඊට පස්සේ දාගත්ත බෑග් එකට මෝ බෑග් එකට දැම්මට පස්සේ බෑග් එක කල්ලා ඉවර කරා දෙවෙනි බෑග් එක කැඩුවා බෑග් දෙක තුනකට දාන්නේ මම වලට ගෙදර ගියාට පස්සේ වීඩියෝ එකක් ගන්නවා වනේ ඔන්න ගෙදර ආවා මෙන්න ඉන්නවා මල්ලි අන්න ඉන්නවා කවුද කියලා හොඳට බලන්නකෝ උස්සන්න බෑ තරම් බරයි මෙන්න ඉන්නවා බලන්න මෙයා ඇල්බිනෝ නෙමෙයි ලෙමන් ඔස්කා කෙනෙක් ලෙමන් හොඳ සුපිරි පැත් තියෙන සුපිරි ක්වොලිටි සුපිරි අම්මට සිරියන්න මාළුවෙක් ඉන්නවා මේ මෙතන බෑග් 3ක් දාලා තියෙන්නේ මෙයාව දාන්න බෑග් දෙක එක බෑග් එකකට දාලා බලුවා මූ එකට ගැහුවා හිල් වුණා දෙවෙනි බෑග් එකට තමයි එකටත් ගැහුවා වුණා බෑග් දෙකකට බැලුවා බෑග් දෙකේ එකක බෑග් එකක හොඳම හිල්ල වතුර යනවා බෑග් 3කට දාලා බොහොම අමාරුවෙන් වෙනම සීට් එකක් දාලා තමයි ගෙදරට එක්කන් ආවේ අරන් ආවේ මාළුවා නම් ක්වොලිටි බෑග් එකේදීත් අතර ගහන්න දෙන සීන් එකක් තියෙනවා මේ තියෙන පිටිපස්සෙන් ටැංකිය මේකට තමයි දාන්නේ මම හිතුවේ මට කිව්වට පස්සේ මම හිතුවේ පොඩි එකෙක් කියලා කිව්වට පස්සේ අම්මට සිරෙන්න ලොකු මේ තව අපිට අයිඩියා එකක් තියෙනවා ගේන්න රෙඩ් ලයින් ස්නේක්ලා ඉන්නවා දැන් තහනම් එවනට එක්කෙනෙක් ඉන්නවා බලමු ගේන්න මාළුවා ඉන්නවා ක්වොලිටි අවුලක්ම නැහැ මෙයා ටෙම්පරේචර් එක්නෙට් එකට දාලා මේකට දාගන්න ඕනේ ඉස්සෙල්ලා මෙයාගේ මේ පැච් එකේ මෙතන මේ මෙතන වලට දැම්ම පෙන්නේ මම ටැංකියට දාලා පැච් එකේ මොකද ලස්සන පෙන්නන්න එහෙනම් මම මෙයා වෝටර් පැරාමීටර්ස් වලට එම බැලන්ස් කරලා මේවා කරලා එහෙම කරලා මේ ක්වොලිටි එක පෙන්නන්න සිල්වර වණ කෙනෙක් වගේ උඩින් යද්දි නියම් අම්මට සිල්වෙන්න සිපිරියොන්ට දියා මම මෙයා මේ ටැංක් එකට දැම්මට පස්සේ ඔයාලට පෙන්නන්න මෙයාගේ ලුක් එක කොහොමද කියලා ඉස්සෙල්ලා ඇක්ලිමේට් වීඩියෝ එක ඇක්ලිමේට් එකේ චුට්ටි කෑල්ලක් මම ඔයාලට පෙන්නන්න මොනවා නම් අවුලක් නැහැ ගානට ක්වොලිටි එකෙම ඉන්නවා මම එන ඇක්ලිමේට් එකට දැම්මට පස්සේ අපි හම්බෙමු හායි යාළුවනේ මට ඔස්කාව ඇක්ලිමේෂන් එකට දාගන්න වීඩියෝ එකක් ගේන්න බැරුණා. ඔන්න ඩයල් එක ටැංකියට දාලා ඉන්නේ. මගේ අතත් එක්ක සයිස් පේන නැති මාළුවා වගේ මෙන්න මගේ අත මම මේකේ ලයිට් එක දාගන්නද? මේ ලයිට් එක දාගත්තා. මේ ලයිට් එක දාගන්නත් තාම ඔයාලට හරියට ફોකස් වෙන්නේ. මේ මගේ අතත් එක්ක සයිස් එක පේන්නේ නැති. මේ ඔයාලට මෙතන පේන රෙඩ් පැච් එක ගානට තියෙනවා. අර පින්ස් එක මේ ඔයාලට යනකොට පේනවද දැන්? නෝ මාළුවා නම් කලර්ස් අම්මට සිටින්නම තියෙනවා සුපිරි. ක්වොලිටි කොහොමද? මෙයා ගත්තේ නම් 2500යි මෙයා. මං ගත්තේ වෙනද ගන්න එක්ස්පීරියන්ස් එකෙන්ම තමයි. මාළුවා නම් ක්වොලිටි සුපිරි අවුලක්ම නැහැ. කියන්න වරදක් නැහැ. අතටත් හුරුයි. මේ වලට වෙන විතරයි. රෙඩ් පැච් එක ගේම් ගන්න තියෙනවා. තව කලර්ස් එන්න තියෙනවා. මං ගෙනාවා මෙයාට කලර් ෆීඩ් එහෙම ගෙනාවා. දැනට එයාරෂන් ලයින් එක තමයි දාලා තියෙන්නේ. මෙයාට ඊට එකක් එහෙම ගහලා මේ ටැංක් එක ලොකු කරන්න ඕනේ මේ ඔයාලට වෙන්න තමයි. මේ ටැංක් එකකින් ටැංකියේ සයිස් එකයි මාළුවාගේ සයිස් එකයි පේන්නේ නැති. පට්ටම මාළුවා ලොකුයි. මේ අතට මේ පැත්ත දඟලුවත් අතට හුරි දැන් ගෙනල්ලා දාසයි තාම. ගෙනල්ලා දාසට කොහොමද හුරු? කුණ්ඩේකට දැම්මා ඊට ස්පූන් කියන්නේ මේක මං හිතුවේ සීසන් වෙලා නැත ඇති කියලා. ඊට පස්සේ මම මේකට ගෝල් සීසන් එකක් දාලා බැලුවා ඊට පස්සේ සීසන් වෙලා. ඊට පස්සේ තමයි මම මේකට අල්ලලා දාගත්තේ. ජෑම කණ්ඩ යනවා මේ ඩයල් එක. ඊට පස්සේ බැරි හින්දා තමයි දාගත්තේ. අවුලක් නැහැ මේ. මාළුවා කිසිම ලෙඩක් එහෙම නැහැ මේ. අවුලක්ම නැහැ මේ. කැම් එකට බයත් නැහැ. අවුලක්ම නැහැ ලෙඩ නම් කුත් නැහැ. මේකේ වං වලට හොඳට පින්ස් එක පෙන්වන්න මේකේ ලයිට් එක දාගෙන බලමු. ඔයාලට මෙයාට කැමති නමක් දාන්න පුළුවන්. ඔයාලට කැමති නමක් දාන්න මෙයාට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නමින් තමයි ඊට පස්සේ මම මෙයාට කතා කරන්නේ. මගේ දැනට නමක් තියෙනවා. ඔයාලා කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න මෙයාට නමක් හොඳ නමක්. එහෙනම් මෙයාගේ අප්ඩේට් වීඩියෝ එකකින් පස්සේ හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්න. බයි.